හායි යාළුවනේ කොහොමද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ නාටෝ ලෝකයේ කතා කරන්න ඕනේ චරිතයක් වන මිනටෝ ගැනයි. නැත්තම් ෆෝත් හොකාගේ ගැනයි. මේ වීඩියෝ එකෙන් මිනටෝ ගැන උපතේ සිටම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියනවා. මොකද ඔයගොල්ලන්ට මිනටෝ ගැන දන්නේ නැති දේවල් දැනගන්න. එහෙනම් වැඩි කතා ඕනේ නෑනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි යමු අදගෙන ආපු වීඩියෝ එකට. මිනටෝ නමිකසේ උපත ලැබුවේ හිඩන් ලීෆ් විලේජ් එකේ. එයා සාමාන්‍ය පවුලක තමා උපත ලැබුවේ. පවුලේ තොරතුරු ඇනිමේ එකේ සහ මැන්ගා එකේ විශේෂයෙන් සඳහන් නොවේ. ඒත් ඔහු අති විශිෂ්ට මනසක් සහ දැඩි හැකියාවන් සහිත වූවා. එයා ඇකඩමි එකේ ඉද්දිම විශිෂ්ට ශිෂ්‍යයෙකු වුණා. එයාට හම්බුණ සෙන්සේ තමා ජිරයියා. එයා ඉතාමත් දක්ෂ බුද්ධිය සහ හැකියාව තියෙන කෙනෙක් වුණා. තවද මිනටෝ ජෝනින් තරතුරටත් ඉතා ඉක්මනින් පැමිණියා. නින්ජා ලෝකයේ තුන්වන යුද්ධයේදී විශාල සේනාවක් තනිව විරුද්ධ වී මිනිත්තු කිහිපයකින් පරාජය කරා. මේ නිසා ඔහුට ලැබුණු කොනහ යෙලෝ ෆ්ලෑෂ් කියන නාමයද ලැබුණා. මිනටෝට මේ නාමය තිබ්බේ නිකන් නෙමේ. ඕගොල්ලෝ මේක බලලම ඉන්නකො. එතකොට තේරෙයි මේ නාමය තිබ්බේ මොහුට ඇයි කියලා. It vanished? දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මෙයාට මේ නාමය තිබ්බේ ඇයි කියලා. මෙයා භාවිතා කර වඩාත් ප්‍රබලම ජුත්සුව තමා හිරේෂියින් නෝ ජුත්සුව. ස්ථාන මාරුවීමේ මහා වේගවත් නින්ජා ක්‍රමය. තවද රසින්ගන් එක නිර්මාණය කරෙත් මෙයා. මිනටෝගේ ජීවිතයේ ඇත්ත ආලය වූයේ කුෂිනා උසුමාකි. මෙයා නයින්ටේල් ෆොක්ස්ගේ තාවකාලික ලාබියා වූ නින්ජා. ඊට පස්සේ මේ දෙදෙනා විවාහ වෙනවා. විවාහයෙන් පස්සේ නරුටෝ උසුමාකි කියලා ළමයෙකුත් හම්බෙනවා. තුන්වන හොකාගේ වෙන හිරුසෙන් සරුටෝබි අතහරින විට ඒ විලේජ් එකේ ජනතාවගේ කැමැත්ත පරිදි විශ්වාසය මත මිනටෝ පත් වුණා ෆෝත් හොකාගේ ලෙස. ඔහුගේ නායකත්වය නිවැරදි තීරණය සහ විලේජ් එකේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරා. එක දවසක රෑ මාස්ක්මෑන් නැත්තං ඔබිටෝ උචිහා කුරමා නැත්තං නයින්ටේල් ෆොක්ස් විලේජ් එකට ඇතුළු කරවයි. ඒ අරමුණ තමයි ඒ විලේජ් එක විනාශ කරන්න සහ කුෂිනා තුළ සිටි නයින්ටේල්ව මුදවා හැරීම. මිනටෝ සහ ඔබිටෝ අතර ලොකු සටනකින් පස්සේ මිනටෝ ජයග්‍රහණය කරනවා. මම මේක ඕගොල්ලොට වීඩියෝ එකකින් ගෙනලා තියෙනවා. මම පහල කමෙන්ට් බොක්ස් එකේ මම මේ ලොකු සටන ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඒක කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. ඕගොල්ලෝ දැම්ම ගිහිල්ලා බලලා එන්න. එහෙනම් අපි යමු ආයේ කතාවට. කුරමා විලේජ් එකට එල්ල වන විට මිනටෝ හා කුචිනා තම පුතා නරුටෝ බේර ගැනීම සඳහා තම ජීවිත කැප කරා. රීපර් ඩීත් සීල් භාවිතා කරමින් කුරමා චක්‍රා එක දෙකට බෙදනවා. ඒක තමා හාල්ෆ් චක්‍රා සහ අර්ධ චක්‍රා. නරුටෝ තුලට සීල් කරා. අනිත් අර්ධ චක්‍රාව මිනටෝ තුලම සීල් කරගෙන ශිනිගම් සමග සමුගත්තා. නරුටෝ shippuden එකේදී කුරමා චක්‍රා යොදා ගන්න පුළුවන් වුණා නරුටෝට. ඊට පස්සේ මිනටෝගේ චක්‍රා එක නරුටෝට පණිවිඩයක් කිව්වා. ඒක තමා මේ ලෝකේ ලොකු වේදනාවකින් පිරී තිබුණත් උඹට ඒවාට ඉදිරියෙන් යන්න පුළුවන්. මම උඹ ගැන ගරු කරනවා. ඊට පස්සේ අන්තිම නින්ජා යුද්ධයේ නැත්තම් ෆෝර්ත් ග්‍රේට් නින්ජා වේ එකේ ඔරිචිමරු විසින් ඉඩෝ ටෙන්සෙයි භාවිතා කරලා පසුගිය හොකාගේ වරුන් 4 දෙනාම කැඳවනවා.
මේ අවස්ථාවේ මිනටෝ නැවත ජීවිතයට පැමිණෙනවා. නරුටෝ පළමු වතාවට ඔහුගේ තාත්තාගේ සැබෑ මුහුණ දැක්ක මොහොතයි තිබ්බේ. අන්තිම සටනේදී නරුටෝ සහ සසුකි, කගුයා ඔත්සුකි හා ඔබිටෝ හා මදාරා විරුද්ධව සටන් කර මොහොතේදී මිනටෝ සටනේදී ඔහුගේ උපරිමය පෙන්වනවා. කෙසේ වෙතත් ඉඩෝ ටෙන්සෙයි තාවකාලික ක්‍රමයක් නිසා යුද්ධය නිමාවීමත් පසු නරුටෝට ආදරය පිරුණු සමුදීමක් කියනවා. ඔහුට අභිමානය, පසුතැවීම සහ ආශිර්වාදය ලබා දෙනවා. මිනටෝ අන්තිමේට කියනවා නරුටෝ මට උඹ ගැන ගරුයි. උඹ මගේ පුතා. ඔබට කුෂිනාව වඩාත්ම වටින පුතෙක් වෙන්න හැකි වුණා. පසුව මිනටෝගේ රීනිමේට් බොඩි එක විනාශ වී ඔහු ශාන්තිමත් මරණයකට පත් වුණා.